බොරැල්ල එහෙම යනකොට අම්මා මේ අර 30 තඩි කටවුට් එකක ඉන්නවා මගේ ගෙදර පූසා. දුන්න අයියා මගෙන් අහනවා. මේ කව එකක් කරමුද සඳැල්ලට? මං කිව්වා මගේ? ඕ මං කවුරු නිලියක් එක්ක ඉන්නද? නේ උඹයි පූසා. අනේ යනවලු යන්න. මට පුළුවන් ද පූතෙක් කරලා සඳැල්ල කවරක ඉන්න කියලා. දෙවනි නිමේ ප්ලොට් එක හදාගත්තෙම දිගට චරිත ගොඩාක් දාලා ඒක කොහොමත් මේ ඔය දැන් නැවැත්තුවත් නවත්තන්න නෙමෙයි හිතන් හිටියේ. දෙවනීනිම ලෝ බජට් කියලා. ලෝ බජට් ඒව නෙමෙයි. ලෝ බජට් අනිත් තෙල්නාම. එක කැමරාවයි තියෙන්නේ. නිකම් මෙහෙම අතේ අරන් ගිහින් ගහන්නේ. ක්‍රූ එකේ දෙන්නයි ඉන්නේ. සමහරවිට ලයිට් ගහන්නෙම නෑ. දෙවනීනිම කියන්නේ ඒ කියන්නේ ඒක බ්‍රෑන්ඩ් එකක් තමයි. ඒකට පොල් පිටක් දැම්මත් පහුවෙන්දට හිට වෙනවා. දැන් මේට මාස 2කට විතර කලින් මේ වීකෙන්ඩ් එකේ ඉවර වුණේ මං ලියපු කොටස් 20ක ටෙලිඩ්‍රාමා එකක්. ඒක දන්නේ නැහැ. මං කොටේවත් ලියනවා. උඹියෝ එක කරපු අසංක දොඩන්තැන්න මට ඒ දෙවනීනිම මම ලියන වෙලේ මේගොල්ලන්ගේ මේ සංවාදේ තියෙන වෙලේ අසංකය කියනවා අපි වැඩක් කරමු. අයිබන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ මම හිතන්නේ සුබ දවසකින් පස්සේ තමයි මේ සාකච්ඡාව පටන් ගන්නෙ මේ ටොපික් ගාල්ලගේ සාමාන්‍යයෙන් මේ අපිට සෙට් වෙන මිනිස්සෙක් එක්ක කතා කරන එක තමයි බොහෝ වෙලාවට මේ මගේ තියෙන කැමැත්ත මම මේක ආතල්ලට කරන වැඩක් කියලා මම මුලදීම කිව්වනේ. ඉතින් මේ අද දවසේ මේ පහුගිය කාලේ මේ පොයිමට් දාලා මිනිහව කොළඹට ගෙන්න ගන්න හරි අමාරු තත්ත්වයක් උඩ තමයි ගෙන්නගෙන දැන් මේ වෙලාවේ මේ බැස යන සඳ මෝදු වෙච්ච අවස්ථාවක් වගේ තියෙන්නේ මේ එහෙම කතාවක් තමයි. මොකද දැන් හැමෝම කතා වෙන්නේ යා. බෑ වැඩේ ටිකක් බහැලා යන වැඩක් කරන. මචං ආයිබෝන් සමන. ආයිබෝන්. සමන මම මේ අතීතේ පොඩි කතාවකුත් එක පටන් ගන්නම් මේ එකක් තමයි මේ උඹ මචං අපි දන්නේ එදිරියා කියලා දන්නේ. ඔව්. සමන් කියලා මේ මම දැන් සමාජ දන්න එදිරියා. අපි දැන් ඉස්කෝලේ කාලේ ඉඳන්ම උඹ ලියනවා. එතකොට අනිත් පැත්තෙන් එදිරියා සාටගේ තමයි අයිකන් එක. ඔව්. එතකොට ওই කාලේ ඇතුළේ තමයි මේ 2007 8 වගේ මමයි අසිත හෙට්ටිආරච්චි පොඩි නවකතා පත්තරයක් කරන්න ප්ලෑන් කරලා උඹ හොයාගෙන යනවා මොරටුවේ මේ මොකක් හරි කමියුනිකේෂන් එක. උඹ ඉතන ඉන්නවා කියලා. ඊට පස්සේ මේ උඹ හොයාගෙන ඇවිල්ලා එන කට්ටක් කාලා උඹ හිටියේ නෑ. උඹ ඉතින් පස්සේ හොයාගන්නත් නෑ. මේ එදා මං ඉස්ලාම් සතුටින් ආවා ඉදිරිය එදා දකින්න පුළුවන් එදා හම්බුනේ නෑ. ඊට පස්සේ මොකක් හරි එකදී මගේ කාර්යාලයේ උඹ හම්බෙන් එහෙට මෙහෙට යනවා දකින්න කතා කරන්නේ. ඔව්. මම කතා කරන පටන් ගන්න කැමති අර ඔබ පත්‍රකාරයෙක් හැටියට ජීවිතේ පටන් ගත්තේ කියන මොකක්ද ඒක තිබ්බ කැමැත්තක්ද ආතල් එකක්ද මොකක්ද ඒක තිබ්බේ? ඔව් ඉස්කෝලේ යන කාලේ ඉඳලම ලිව්වා. ඒ ලිව්ව නිසා ඒ කියන්නේ ඉස්කෝලේදිත් හෙන ආසයි ජනප්‍රිය ඉස්කෝලේ ජනප්‍රිය චරිතයක් වෙන්න. ඕක ඉතින් කම්හරු කියන්නේ අපි ඉතින් කියනවනේ බැලුම් ගන්න හරි. කැපී වෙන්න ආසයි උන සරලම කතාව. එතකොට ඉස්කෝලේදී ඔය කතික තරඟ, නාට්‍ය තරඟ, කවි ලියනවා. ඔව් මම උඩවල මහාවිද්‍යාලයේ. ඒ සියල්ලම කරා මම ඉගෙන ගන්න අතරින්ම ඊට පස්සේ උසස් පෙළ කරන්න ඉන්නේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකට. මට මතකයි මම ඒ ලෙවල් මැත්ස් කරන්නේ ආර්ට් කරන අයත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ තිබ්බ මේ කවි තරගයකින් මං පළවෙනියා වුණා. අපි ඉස්කෝලේ මම මතක් කරන්න ඕනේ හිටිය නාට්‍ය ගුරුවරයා. උඩවලේ නෑ. උඩවලේ නාට්‍ය ඒක තමයි මම කියන්නේ අපි ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ හිටියේ කවුද? මේ තිස්ස සර්. ඔව් තිස්ස සර්. තිස්ස සර් මට ඒ කියන්නේ එහෙම වැඩවලට හම්බ වෙලත් නැහැ. හැබැයි එලක් සෙට් එකක් එකකින් ආවා. කලාව කියන්නේ. ඔව්. දැන් අපි මේ ජගත් චමිල මගේ සමහර ඩ්‍රාමා වලත් ගොඩක් අය රඟපානවා තිස්ස සර්ගේ. ඉතින් ඊට පස්සේ ඔහොම ඉන්නකොට දැන් අපි කොළඹ නෙමෙයිනේ අම්මලා ගමේ. එතකොට උසස් පෙළ ඉවර වෙලා මට මෙහි කොළඹ රැඳෙන්න විදිහක් තිබුණේ නෑ. අම්මා ගෙන්න ගන්න හදන කොළඹ වෙලා මොනවද කරන්න කියලා. දැන් කොළඹ රැඳෙන්න නම් රස්සාවක් හොයාගන්නත් එපා. පස්සේ කරපු වැඩේ ගමේ ගිහින් සතේ දෙකක් විතර ඉඳලා ජොබ් එකක් හොයාගන්නවා කියලා මේ පත්තරේ ඇඩ් එකක් තිබ්බා කඳුරට කුඩේකේ ප්‍රොඩක්ෂන් මැනේජර්ස්ලා ගන්නවා කියලා පුහුණු කර බඳවාගෙන. මං ඊට පස්සේ මොරටුවේ ඉඳලා මොරටුවේ ඥාති වෙග්ගේ ගෙදරක හිටියේ. එහෙ ඉඳලා ඔය පරණ කට්ටිය හන්දිය. එතන පස්සේක නැවැත්තුව ඇවිල්ලා මහරගම් පැත්තට යන්නද. එතන මේ මදාරා නිවුස් පේපර් සුජී ප්‍රසන්න ආරච්චිගේ ඔෆිස් එක.
දැන් මගේ හිත කියන්නේ ඔය කුඩ රස්ස හරියන්නේ නැහැ ඔබට. බැහැපන් කියලාම හිතේ මම බැස්සා. බැහැලි කරලා ගිහින් සිකුරිටි එක්කනට කිව්වා මෙහෙම සුජීව අයියව හම්බෙන්න ආවේ කියලා. මම ඒ ගිය දවසට කලින් දවසේ එතන ඉඳපු උපකට්ටු අයින් වෙලා ගිහිල්ලා. මොකක් හරි ගේමක් දාගෙන වලියක් දාගෙන ගියා. ඒ ගමන මට එන්නේ කිව්වා සුජීව. මේ මං කොහොම මම ලියන්න ආසයි ජොබ් එකක් මේ හොයාගෙන ආවේ එහෙම කියලා. ඊට පස්සේ ඔය මොනවද කියලා හෙව්වා. මං ඉතින් අර තියෙන සහතික ටික ඔක්කොම අරගෙනනේ අර ඉන්ටර්විව් එකට යන්නේ. මේ සහතික නම් වැඩක් නෑ. ඔයා ලියපුව මොනව හරි තියෙනවද? මං කිව්වා ලියපුවා ඕක ගෙදර ඇති කියලා. ඇත්තටම ලියලා තිබ්බේ නෑ. ඊට පස්සේ ඇවිල්ලා කවි ටිකක් නව කතාවක කොටස් කීපයක් අර මේ ටිකක් ලියලා ගිහිල්ලා දුන්නා. ඒ කාලේ ඔය කවුද අපේ සංකාමරජිත් ලියපු කොමිටල් විජිතේ වගේ ඒ ෆෝමැට් එකනේ එදිරිගේ සාටලෙත්. ඒ වගේ කෑල්ලකුත් ලියලා ගිහිල්ලා දුන්නාම සුජීව කොළ දෙක තුනක් බලලා එහෙනම් හෙට ඉඳලා එන්නේ කිව්වා වැඩට. එතන ඉඳලා අවුරුදු එකමාරක් එතන හිටියා. දැන් සුජීව ප්‍රසන්නවන්ති ජනප්‍රිය තලෙ හිටියේ. ඔව්. ඒ කියන්නේ ලංකාවේ වැඩිපුරම විකිනිච්ච පත්තරය එතකොට. ඊට පස්සේ එතන පොඩි කලකිරීමක් ඇති වෙලා මේ හිත නොහොඳකමකුත් ඇති වෙලා එකක් තමයි ඒ කියන්නේ ඒ කාලේ හැටියට දැනුත් එහෙමයි පත්තරවල එහෙම ලොකුවට පඩි ගෙවන්නේ නැහනේ. ඉතින් කොහොම හරි මං අයින් වෙලා කමියුනිකේෂන් එකේ වැඩට ආවා. ඒ ගෙවල් ගාවම තියෙන කමියුනිකේෂන් එක. ඒකෙන් මට පත්තරයට වැඩි සල්ලි හම්බුණා. එතන ඉන්නකොට අපේ ලොකු අයියා දවසක් කමියුනිකේෂන් එකට ඇවිල්ලා යාට දුක හිතිලා ඉතින් මම කමියුනිකේෂන් එක කියලා මාව එක්කගෙන ආවා මේ රංජිත් ආනන්ද ජයසිංහ අපේ දේශේ කතු රංජිත් අයියා එතකොට මේ තරුණයා පත්තරේ කවුද අපේ මේ කාංචන නෑ කලින් එක්ක මේ එයාගේ පත්තරේ එයාගෙන් කාංචනයට පත්තරේ බාර දීලා කාංචන අයියත් අලුත් වැඩක් කරන්න ප්ලෑන් කරමින් ඉන්න වෙලාව ඒ වෙලාවේ අපේ ස්ටාෆ් එක පොඩි නිකන් අඩි 10යි 10ක වගේ කෑල්ලක තිබුණේ. එතන කසාද බෙදලා ඉඳපු එකම එක්කෙනා ආංචන අයියා. එයාටත් අවුරුදු 36ක් 37ක් වගේ. ඉතින් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් විතරයි. වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේක තරුණයා තමයි. ඊට පස්සේ තමයි ඔය ඔක්කොම කසාද බඳින්න ගත්තේ. ඊට පස්සේ එතන මුලින්ම මට දුන්නේ අපේ මිහිර බණ්ඩාරත් එක්ක මේ ආටිකල් එකක් කරන් එන්නේ කිව්වා මුහුදේ පැත්තේ ඔය මීග මුහුද කොහෙද පැත්තක නැවක් ඇවිල්ලා ඒ නැවෙන් වැලි ගොඩ දාලා ඒවා පිරිසිදු කරලා ගන්නවා මේ කන්ස්ට්‍රක්ෂන් වලට. ඔන්න ඕක දැන් අලුත් ප්‍රොජෙක්ට් එකක්. ඒ දවස් පටන් ගත්ත කාලේ. ඔව්. මම ඉතින් ගියා. දැන් මම කලින් ආයතනයේ වැඩ කරනකොට අතින් සල්ලි වේදම් කරගෙන යන්න ඕනේ. එහෙම ට්‍රාන්ස්පෝර්ට් ගෙවන්නෙත් නැහැ. දැන් මෙතනට ආවහම විජය නිවුස් පේපර්ස් එකට මට තියෙනවා අටේ වාහනයක් දෙනවා යන්න. දවස් දෙකක් හිටියොත් හෝටලේ නවතින්න දෙනවා. ඒව මේ ක්ලේම් කරන්න පුළුවන්. ඉතින් දැන් මට මේක වැඩේ නැගලා යනවා. පළවෙනිම පඩිය තිබ්බේ එතන රුපියල් 350ක් අර මේකට. ඉතින් ටිකෙන් ටික කාංචන අයියා මට දෙන ආටිකල් ගාන ටිකෙන් ටික වැඩි කරන්න ගත්තා. මම හිතන්නේ ආටිකල් 5ක් 6ක් ලිව්වා. තරුණයා ඉතිහාසයේ නොකඩවා එක දිගට නවල් වැඩිපුරම ලියලා තින්නෙත් මම. ඊට පස්සේ කාංචන අයියා. එතකොට කාංචන අයියා අනිත් එක කිසිම මේ නිර්ලෝභීව කාංචන දසනායක නිර්ලෝභීව අර අපට තරුණයෙක්ගේ හොඳ ඉඩක් හදලා දුන්නා. කිසිම බලපෑමකින් තොරව. යක් හැටිනික. ඔව්. බලපෑමකින් තොරව. ඒ කියන්නේ ලියන්න බුලන ඕනකම් ලියපන්. අන්න හරි. මේ ඊට පස්සේ මොනවාද සමහර අය ඒ කියන්නේ එයා අකමැති දේවලු පත්‍රේ යවනවා. මොකද එයා විශ්වාස කරනවා එයා අකමැති වුණාට කැමැති අය ඇතිනේ කියලා. ඉතින් දැන් කොලම් එකක් පටන් ගන්න ඕනේ කිව්වම කාංචනයේ කොහොමද මට කාංචන අයියා මේ ඉදිරි කියලා තමයි කතා කරේ. එයා තමයි ඉදිරිගේ සාටරේ කියලා මේ නම දැම්මේ. ඉදිරි උනේත් එහෙමම තමයි. ඉතින් මචං මේ දැන් ඔය ඉදිරියගේ සාටකේ තමයි මම හිතන්නේ ලංකාදීප විජය පුවත්පත් සමාගමේ ඒ කියන්නේ අපිට ඒ දවස් ලොකු හිණියක් තිබ්බ විජය පුවත්පත් සමාගම එකතු වෙන්න තියා. නැත්නම් මොනවා හරි දෙයකින් මම ජීවිතය තුළේ ඉරිදා ලංකාදීප වෙනකම් ගිහිල්ලා ආව මිනිස්සෙක් හිට මොනවා ඒක ගැන ගෞරවයක් තියෙන ආයතනයකට. මම හිතනවා ලංකාවේ තරුණ ලේඛකයෝ ගොඩක් හදුව තැනක් තමයි එතන. කිසිම ගැටුමක් හෝ එහෙම කරන්නේ ලස්සනට හදුව තැන. එතකොට
බ්‍රෑන්ඩ් එකක් කියලා තරුණයා තමයි ඒ දවස්වල තිබ්බේ. ඒ තරුණයා ඇතුලේ බ්‍රෑන්ඩ් එකක් තමයි ඉරිගේ සාටරේ කියන්නේ. ඔව්. එතකොට උඹට මතක ඇති සමහරක් වෙලාවට සමහර පොල්ල ලියුම් ලියලා එවන්නේ නැති ඉදිරියට. අපෝ. ඔව්. අර ඒ අත්දැකීමත් එක්ක මචං පොඩ්ඩක් මතක. ඒක ඒ කියන්නේ ඔබ ජනප්‍රිය ධාරාව කැමැත්තක් තියෙනවනේ. ඔව් ඒ කියන්නේ පාඩම් නෙමෙයි. දැන් ඉන්න පාඨකයෝ ප්‍රේක්ෂකයෝ මාව දන්න පිරිස නෙමෙයි ඉස්සර දැනගෙන හිටියේ. ඔය දැන් Facebook කමෙන්ට්ස් වල එහෙමත් තියෙනවා ඒ ඉදිරි තමයි එදිරි කියලා. මේ එතකොට මම සමහර අය ඉන්නෝ දෙවන ඉනිම ලියන මාව විතරයි දන්නේ. මගේ පරණ ලියවිලි බලලත් නැහැ. එතකොට ඉසෙට් එක නම් කොහොමද දන්නේ නැති වෙන්න පුළුවන්. ඔව් ගොඩ දෙනෙක් මේ ඒ කියන්නේ විශ්මය පළ කරලා මට ලියුම් එවල තියෙනවා. මගේ වට හරි ආසයි. ඒ කියන්නේ එන පැණි ලව් ස්ටෝරියකුත් ලියන අතරේ කොමඩි එදිරිගේ සාටරෙත් ලියන ගමන් හිටපු ගමන් නිවුසුත් ලියනවා. ඒ කියන්නේ මේක තුනක්නේ. කැටගරි තුනක්නේ. මේ ඉතින් ලියුම් ගොඩක් එනවා. කෝල් කරනවා. සමහර වෙලාවට මම ඔෆිස් එකේ කියනවා තරුණයා කාලේ ගත්තම ඔබ එක බලන්න කට්ටියක් ගත්තනේ. ඔව් ඒක පිළිගන්න බෑ නේද අපි. මන්දා. නෑ පිළිගන්න ඕනේ. ඒක හේතුව මචං ඒක අපි සමාජෙත් එක්ක අපි හිටියත් එක්ක එදිරියා සාටකේ මේ සතියේ ඊතුරු ටික බලන්න ඕන කියන කෑල්ලත් එක එකක් තිබ්බනේ. එතකොට ඒක ඇතුළත ඒ කන්ටෙන්ට් එක ඇතුළේ තමයි අනිත් කන්ටෙන්ට් බැලුවේ. හැබැයි උඹගේ අනිත් කන්ටෙන්ට් බලන මිනිස්සු උඹට අයියෝ මේක වැඩක් නෑ. ඒක තමයි කතාව කියන කෑල්ල දැනුත් ඒක සාධාරණයක් තියෙනවා. මම කියන්නේ ඒ අර ඒ ජනප්‍රියභාවය කියන්නේ කොහොමද ඉස්සලා පත්‍රයේ ජනප්‍රියභාවය සහ ජන ජනප්‍රියභාවය කියන මචං අපි ඒගොල්ලන්ට අපි අද්දකින් දන්නින්ද ඒ අද්දකින් භාවය කොහොමද? ඒක පත්තරයකේදී මේ කියන්නේ මාව රූපයෙන් නැතුව නම තමයි ජනප්‍රිය. ගොඩක් අය සමහර අය එනවා ඔෆිස් එකට මේ මට හම්බෙලා තියෙනවා. ඉතින් දැකපු ඕන කෙනෙක් කියන්නේ අයියෝ අපි හිතන් හිටියේ එන ලොකු කෙනෙක් කියලා. ඒ කියන්නේ මම දන්නේ අමන් ඉදිරියම කිව්වම ලොකු එකක් වශයෙන්ද මම හිතන්නේ අර මේ නිහඬව හැදිච්ච නම හින්ද වෙන්නේ නැති එක. මේ මං හැමදාම කියන්නේ මට වඩා මගේ නම ලොකු වුණා කියලා. ඒක තමයි. ඔබගේ ප්‍රමාණයට වඩා නම ලොකුයි. හැබැයි මට දැන් තියෙන ප්‍රශ්නේ මචං අර එහෙම ජනප්‍රිය ධාරාවේ හිටියේ එකෙක්ට දැන් අපි දන්නවා ලිවීමේ ඇතුළේදී ඔය බොහෝ දෙනෙක්ට මම කියන දේ තමයි ලියන කාට පුළුවන් ඕන තරම් මැච් එකක් ගහන්න. ඔව්. එතකොට ලිවීම ඇතුළේ ඊළඟ එන ස්ටෙප් එක තමයි මචං පිටපත් රචනය. ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් පැත්ත, කන්ටෙන්ට් අරඹන ඔක්කොම. ඒ මනුස්සයා කොහොමද මේ දෙවෙනින්ම කියන වැඩේට අත ගහන්නේ? ඒක අපේ දෙරණි උපසභාපති ලක්ෂරි වික්‍රමගේ මහත්මයාගේ සංකල්පය. ඊට කලින් කිසිම ටෙලි නාටක සම්බන්ධ වීමක් නෑ. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මම ප්‍රින්ට් මීඩියා ඉන්නකොට ඉතින් ජීවිතේ ටික ටික ඉස්සරහට යනකොට ඇත්තටම පත්තරේ ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට වැඩ කරලා ජීවත් වෙන්න අමාරු බව තේරෙනවා. තේරෙනකොට ඉතින් අපි ඔය කාංචන දසනායක කාංචනයට එහෙම කියනවා කාංචන. ඔය අතරේ හිරු FM එකේ සුදේව හෙට්ටිආරච්චි අරවින්දත් එක්ක එකතු වෙලා කාංචනයට කතා කරලා අහලා තියෙනවා රේඩියෝ ඩ්‍රාමා එකක් ලියන්න ඕනේ මේ අර සුළඟ වගේ ඇවිදින් ලියපු එක්කෙනාව තමයි ඕනේ කියලා මේ හොයන්නේ දිනේෂ් කොළඹගේ. එතකොට දිනේෂ් මං හිතන්නේ ෆ්‍රාන්ස් ගිහිල්ලාද කොහෙද. ඊට පස්සේ කාංචනය කිව්වලු දැන් ඉතින් දැන් දිනේෂ් නැහැ. මේ අලුත් කොල්ලෙක් ඉන්නු දෙන්නද මේ ඌ මට නවල්ස් ලියන හොඳයි ලියනවා කියලා. ආයෙන ගෙවන් කිව්වලු. ඊට පස්සේ මාව යවුවා. සුදේවයි අරවින්දයි. ඉතින් අපි පටන් ගත්ත අනුත්තරා කියලා රේඩියෝ ඩ්‍රාමා එකක්. ඒ කාලේ එකේ ඉඳලා 4 වෙනකන් රේඩියෝ ඩ්‍රාමා එකක් යනවා. හැබැයි එදාම ඉවර වෙන එකක් එක කොටසයි. අරවින්දලාට සුදේවලාට ඕනකම තිබ්බා මේක අර මාකටිං ලෙවල් එකේ විකුණන්න පුළුවන් විදිහට බ්‍රෑන්ඩ් එකක් හදලා. ඉතින් ඒක කන්ටිනියු කරා. මම හිතන්නේ ඒකත් අවුරුදු 7ක් විතර ගියා. අතිශය ජනප්‍රිය වුණා ඒක. වෙන නාලිකාවල රේඩියෝ අහන අය පවා ඒක ඇහුවා. ඊට පස්සේ එතනින් ඉවත් වෙනකොටම දෙරණට සම්බන්ධ වුණා. දෙරණෙත් රේඩියෝ ඩ්‍රාමා. එතකොට දැන් හිරු එකේදී මම හදාගත්තු රේඩියෝ ඩ්‍රාමා ස්ක්‍රිප්ට් රයිටර් කියන නම ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මම සිරසේ වැඩ කරා. ඊට පස්සේ හිරු එකේ වැඩ මේ දෙරණට ආවා. එතකොට දෙරණට ආවට මට ටීවී එකේ අයව මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි ලක්ෂරි මහත්තයා ඉතින් රේඩියෝ එකත් බලන හින්දා එතනට එනවා යනවා. එක එක මේ මොනවා හරි ෆිල්ම් එකක හරි අපිට රට
කතාවක හරි සංවේදී තැන් මොන හරි තිබ්බොත් මටත් පෙන්නලා අපි පොඩි සාකච්ඡාවක් දානවා. ඒ දාන අතරේ හැමදාම කිව්ව එකක් තමයි මට හොඳට ඩයලොග් ලියන්න පුළුවන් කියලා. හැබැයි මට පස්සේ ආපු රචකයෝ මට කලින් ටෙලිග්‍රාම ලිව්වා, ෆිල්ම් ලිව්වා. මට හැබැයි හදිසියක් තිබ්බේ නැහැ ටෙලියක් ලියන්න ඕනේ කියලා. එකපාරට මේ ලක්ෂිත හැබැයි හදිසියක් තිබුණේ නැතුවට මචං උඹට තිබ්බ අවකාශය තිබ්බනේ ඕන වැඩක් කරන්න. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ මට ඉල්ලගෙන වැඩක් කරන්න පුළුවන්කම තිබුණා. ලක්ෂිත වික්‍රමගේ මහත්මයාම මේ සිදු එක ලියන්න මට යෝජනා කළා. ජානක සිරිවර්ධන නිෂ්පාදකයා. එතකොට චරිත් කොතලාවල හිටපු ටෙලිග්‍රාම එතන මේ ටෙලිග්‍රාම හෙඩ් හිටියේ. ඊට පස්සේ සිදු ලියන්න ගත්තා. සිදු එකේ එක ඩයලොග් එකකින් වැඩේ ගියා. පත්තු වෙලා. සරණ දුවන දිවිල්ලට වැඩල බෑ කියලා. මොකද එතකොට පොඩි මේ බෞද්ධ සංස්කෘතියට පහරක් එල්ල වෙනවා වෙනත් මේ බලවේග වලින් කියලා පොඩි එහෙම මතවාදයක් තිබ්බ වෙලාවක්. ඒක ඉතින් මහානායක හාමුදුරුවන්ගේ ඉඳලම පත්‍රවල ආටිකල් ගිහිල්ලා අන්තිමට සිදුවට චරිතයක් වුණා. ඕ ගෙදර ඉඳපු පූසහේ මට ඉතින් ඔව් ගෙදර ඉඳපු. ගෙදර ඉඳපු එක අපේ පොඩි උන් එක්ක කුසෙල්ලම් කරනවා දැකලා මට හිතුණා පොඩි හාමුදුරුවන්ට පූසෙක් හිටියනම් හොඳයි නේ කියලා. ඊට පස්සේ ඌව දෙන්න හිටියේ නෑ. මේගොල්ලන්ට අන්තිම මොහොතේ පූසෙක් හොයාගන්න බැරුව නෑ එක්කෝ හොයාගත්ත පූසා හූරනවා. මං කෝ ගෙදර ඉන්න කන පොඩි ළමයිට එකතුයි කියලා. ඊට පස්සේ ඉතින් කූඩයක් අරගෙන KDH වෑන් එකක් එනවා මූව ෂූටින් එක යන්න. ඒක එන්න සෙල්ලමක්. ඒ කියන්නේ මට වැඩිය පූසා හිටුණා. ඉතින් මම දැන් ওই බොරැල්ලේ එහෙම යනකොට මම මේ 30 තඩි කට් අවුට් එකක ඉන්නවා මගේ ගෙදර පූසා. ඊට පස්සේ දැන් මම නෑ අහල පහල අය ඔක්කොම දන්නෝ දැන්. දැන් ඔය අවුරුද්දට එහෙම ඥාති ගෙවල් වල එන අය රංචු පිටින් එනවා ගේට්ටු ගාවට. එන්නේ පූසා බලන්න. පූසත් එක්ක ෆොටෝ ගහනවා. පූසා දත්තරම රකින්නත් එපා. ඔව්. පූසාව ෆොටෝ ගහනවා. ෆොටෝ ගහලා මේ ඒගොල්ලන්ට ඒක වටිනවා වුණාට පූසාව මට එහෙම ලොකු වටිනාකමක් තිබුණේ නැහැ. හොඳේ. ඉතින් මුගේ ෆොටෝ ගහගෙන යනවා. ඒ දවස්වල මේ කවුද? සඳුන් අයියා මගෙන් අහනවා. මේ කව එකක් කරමුද සඳැල්ලට? මං කිව්වා මගේ? ඕ මං කවුරු නිලියක් එක්ක ඉන්නද? නේ උඹයි පූසයි. අනේ යනවලු යන්න. මට පුළුවන් ද පූතෙක් කරලා සඳැල්ලේ කවර